මම අද රසම රස රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. ගොඩක් ගුණ කොහිලදරු ගොඩක් අය කන්න අකමැතියිනේ. හැමදාමත් කිරට හදලා කද්දිත් ඉතින් එපා වෙනවනේ. වෙනස් විදියකට ඒ වගේම ගොඩාක් රසට කොහිලදරු තෙම්පරාදුවක් හදන විදිය තමයි මම අද පෙන්වන්න යන්නේ. මුලින්ම කොහිලදරු ටික කඩලා අනිත් පැත්තකින් තියාගන්න. මේ නටුවල මේ වගේ කටු තියෙනවනේ. ඒ කටු ටික සූරලා අයින් කරන්න ඕන. මේ විදියට ඔක්කොම නටුවල කටු සූරලා හොඳට සෝදලා ගන්න. ඊට පස්සේ කොළ ටික කපා ගන්න. කොළ ටිකත් කපාගෙන නටු ටික මේ විදියට පොඩ්ඩක් අතින් තලා ගන්න ඕන. ඊට පස්සේ නටු ටික මේ විදියට මැදින් පලා ගන්න. ඊට පස්සේ ඒ ටිකත් මේ වගේ ප්‍රමාණයට කෑලි කපාගෙන පැත්තකින් තියා ගන්න. ඊට පස්සේ තෙම්පරාදුවට අවශ්‍ය ලුණු මිරිස් ඒ ටිකත් කපලා ලෑස්ති කරලා ගත්තා. ඊට පස්සේ ඇතිලියක් ලිපේ තියලා තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වෙද්දි ලුණු ටිකක් එකතු කරලා ලුණු ටික තෙලෙන් මැලවිල සුවඳන වෙලාවේදී රාම්ප කරපිංචා ආමිරිස් ටික එකතු කරලා මේ ටික හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ අමු 3-5 කුඩු මිරිස් කුඩු එකතු කරගෙන ඒ ටිකත් පොඩ වෙලාවක් තෙලේ බැදෙන්න දෙන්න ඕනේ. මේව බැදිලා හොඳට පාටක් එද්දී අර කලින් කපාගත්ත කොහිලදළු ටික එකතු කරලා මේවත් එක්ක හොඳට තෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක් එකතු කරලා පුංචි ගොරක කෑල්ලකුත් එකතු කරගත්තා. දැන් වතුර මේසෙන් 2ක් විතර එකතු කරලා මූඩියෙන් වහලා හොඳට උයා ගන්න. මේ වෙලාවේදී තක්කාලි ටිකක් එකතු කරලා තක්කාලි වල රස කොහිලදළු වලට එනකම් මූඩියෙන් වහලා හොඳට උයා ගන්න. ඔන්න එහෙනම් ඔයාලත් මේ වගේ රසයටම කොහිලදළු තෙම්පරාදුවක් හදලා රස බලන්න.